ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ උසාවියකදී තමයි මේ හරිම ලස්සන සිදුවීම වාර්තා වුණේ. පාන්ස් හැවිරිදි මයිකල් ක්ලාක්ට එදා හරිම විශේෂ දවසක්. මොකද එදා තමයි ඔහුව නීත්‍යානුකූලවත් දරුකමට හදාගන්න උසාවියෙන් අවසර දෙන දවස්. සාමාන්‍යයෙන් මේ වගේ නඩු විභාග හරිම නිශ්ශබ්ද බැරෑරුම් ඒවා වුණත් මයිකල් ඒක වෙනස් කළා. එයා තමන්ගේ පෙරපාසල් පන්තියේ හැම යාළුවෙක්ටම උසාවි එන්න කියලා ආරාධනා කළා. පුදුමේ කියන්නේ යාළුවෝ 20 දෙනෙක්ම තමන්ගේ පුංචි යාළුවා වෙනුවෙන් උසාවියට ඇවිත් හිටියා. ඒ හැමෝම තමන්ගේ අතින් හදපු කඩදාසි හදවත් අරගෙන ඇවිත් මයිකල්ට ලොක්කෝ සහයෝගයක් දුන්නා. උසාවිය ඇතුලේ හැමතැනම පෙනුනේ ඒ පුංචි හදවත් විතරයි. තමන්ට අලුත් අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ලැබෙන ඒ වටිනා මොහොතේ තමන්ගේ යාළුවෝ ටික තමන් ළඟ ඉන්නවා දැක්කම මයිකල්ට දැනුනේ මාරම සතුටක්. මේ පුංචි දරුවන්ගේ පිරිසිදු යාළුකම දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිතට ලොක්කු ආදරයක් දැනෙනවා නේද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.